හෙළ සිනමාවේ නිලි රජිනියට අවසන් ගෞරව දැක්වීමට මේ වන විටත් ජනතාව විශාල වශයෙන් පැමිණෙමින් සිටිනවා. ඒ අනුව මීට සුළු මොහොතකට පෙර මාලනී ෆොන්සේකාගේ නීත්‍යානුකූල සැමියා වන රංගන ශිල්පී ලකී ඩයස්ද පැමිණියා. මාලනී 1965 වසරේ උපාලි සේනානායක සමග විවාහ දිවියට පත්වනවා. 1980 වසරේ වසර 15ක විවාහ දිවියට ඔවුන් සමුදෙනවා. වසර 6ක් තනියම කල් ගෙවන ඇය 1986 වසරේ නැවත ලකී ඩයස් සමග විවාහ දිවියට පත්වනවා. එතැන් පටන් 2011 වසර දක්වාම ඔවුන් එකට කල්ගත කරන අතර 2011 වසරේ ඔවුන් වෙන් වෙනවා. 2010 වසරේ මාලනී ෆොන්සේකා දේශපාලන කටයුතු සඳහා යොමු වුණ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස පාර්ලිමේන්තුවද නියෝජනය කළා. කෙසේ වෙතත් මාලනී ෆොන්සේකා අසනීප වූ සමයේ ලකී ඩයස් ඇයට සමීපව උදව් කළ බව ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙහි නවතම තොරතුරු ඉදිරියටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.